ළඟ ඉන්නවා. අර තාත්තාවට පස්සේ අම්මා ගියා රෙදි කෑලි ටික හොදන්න. තාත්තා පොඩි එකා ගාව තියලා. නෑ මේව කිව්වට මම දන්නවා. පස්සේ අර පොඩි එකාට මොකක් හරි අසනීප. මේ තාත්තට තේරුණා පොඩි එකාගේ නහය හිර වෙලා පොඩි උන්ගේ හොටු හිර වුණාම කොහොමද අදි? ඇඟිල්ල තියලා පොඩි එකාට පිම්පන් කියනවද නෑ? කට තියලා අදිනවනේ නේ. තාත්තා පොඩි එකා දෝතට ගත්තා. අරගෙන පින්නතුනි කිසි හිරිකිතයක් නැතුව මුළු කටම නහයට තියලා ඇත්තනේ. අපේ හොම කරලා නැද්ද? කියමු. කාටද මතක? කාටද ඒ ගුණය සිහිපත් වෙන්නේ? අපේ අම්මා හොම අපිට කරලා තියෙනවා. අපේ එකපාර අපේ තාත්තා හොම කරලා තියෙනවා. කට පුරවලා අරගෙන විත්තියක්වත් නැතුව වෙන්නත් නෑ. කාටද හොම කරන්න පුළුවන්? කාටද පුළුවන්? අම්මටයි තාත්තටයි විතරයි. දරුවන්ට පුළුවන් දේ විදිහට අම්මටයි තාත්තටයි කරන්න කවදාවත් නෑ. ඒක කරන්න පුළුවන් අම්මටයි තාත්තටයි විතරමයි. කවදාවත් කිසිම හේතුවක් මත අය මේ සාධාරණීකරණය කරන්න බෑ. මේ හේතුව නේ මට දුන්නේ අක්කට දුන්නා මට දුන්නේ අයියට දුන්නා අරුන්ට තමයි කෙරුවේ අරකගේ ළමයි තමයි බැලුවේ. ඕවා මේ අවුරුදු 20න් පස්සේ මතකෙව්වනේ. එච්චර කාලයක් හුලම් බිල්ලද හැදුනේ. මම මෙහෙම කියන්නේ මම මහලු මඩම් වල බණ කියන්නේ නැහැ. කවදාවත් මින් මනද කිසිම හේතුවක් මත දෙමව්පියන්ගේ හිත් නම් රිත්තන්ට එපා. පොරොන්දු වෙන්න. අදිස්ථාන කරගන්න. අපිට මතක් වෙන්නේ කරපු වෙනස්කම් විතරයි. පොතක් පිරෙන්න හොඳ ලියලා තිබ්බත් මිනිස්සු මොකද කරන්නේ? ඒකේ වැරදි විතරක් දාලා අපූර්වට සාරාංශයක් ලියනවා. මිනිස්සුන්ට පේන්නේ අඩුපාඩු විතරයි. ඊළඟට ඔය සහෝදරයෝ මම මේ කියන්නේ අර ළඟම කීප දෙනානේ අපේ කේන්තිය තරහව ඇවිස්සෙන. බොහොම ඉක්මනට ප්‍රතිචාර දක්වන. දැන් අපේ අයියත් නැති වෙලා සති දෙකක් විතර නේද හිටපු එකම සහෝදරයා. එතකොට බිරිඳ දරුවෝ හින්දා මම මේ දරුවෝ බිරිඳ අවතක්සේරු කරනවා හැම නෙමෙයි හොඳ. ගොඩක් පවුල්වල සහෝදරකම් නැති වෙන්නේ නැත්ත කසාදෙන් පස්සේ. මේ පැත්තේ නම් එහෙම නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල එහෙම වෙනවා. මහගෙදර බත් කෑම නවතිනවනේ අන්තිම බැන්දට පස්සේ. නිකන් මං කියනකොට හිතන්න බෑන්ඩ අපේ පවුලේ කවුරුත් එක්ක අහුවෙලා බත් කෑවේ කියලා. ඒව නැති වෙනවා. ඕන තරම් කසාද බඳින්න පුළුවන්. බැරිද? දරුවොත් හැදිය හැකි. සහෝදරයෝ හැදිය හැකි. සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හැදිය හැකි. අම්මා තාත්තා හදන්න බෑ. අර ළඟම ඉන්න ඕන පිරිසක් ඈත් වෙලා වගේ නැත්. එක මිටට ඉන්න ඕන පිරිසක් ඈත් වෙනවා. මතක තියාගන්න. අපේ අම්මලා තාත්තලා අපි හින්දා ඒ ඇත්තන්ගේ අම්මා තාත්තා සහෝදරයොත් ඈත් කරගන්න. එහෙම වෙන්නේ නැත්නම් ඉඩකඩම් රකින්න තරමක් රකින්නේ ඇයි?
අහනකොට කියන්නේ හාමුදුරනේ අපේ ළමයින්ටත් එපයි කියලා. එහෙම නෙමෙයිද කියන්නේ? දරුවන්ට ඕනනේ කියලා. ජීවිතේ එකපාරක් හම්බෙන සහෝදරකම ඉදිරිවාදිකම් වලට පෙරලා ගන්නවා. දරුවන්ට ඉඩ කඩම් පරිස්සම් කරන්න. වෙන මොකටද? මේ පැතිවල තියෙනවද ඉඩ කඩම් ගැටලු නැතුවද මං හිතා. නෑ බොහෝ පැතිවල තියෙනවා ඒක. මෙහි පැතිවල නැතුව ඇති. අනෙක් පැතිවල හරියටම තියෙනවා. පුරුදු වෙන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය තුල හෙට ඉඳන් වෛරය අතාරින්න. කොහොමද වෛරය අතාරින්නේ? අර එක සෙන් කතාවක තියෙනවා බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා පිරිත් කියනවා. පින් අනුමෝදන් කරන්න. මේ ඔය ඇත්තෝ ගැන කියන්නේ. පිරිත් කියලා ඉවර වෙලා හාමුදුරුවන්ට කියනවා මේ පින් දෙන්න කිව්වට පස්සේ හාමුදුරුවෝ අතින් කියවුණා මේ සේරටම පින් සිද්ධ වේවා කියලා. අර මනුස්සයා ඩක් ගාලා නැගිටලා කියනවා සේරටම දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. මොනවාද? පින්. හාමුදුරුවෝ දන්නා જાති කියලා පහදනවා නෑ එහෙම නෑ සේරටම දුන්නට අඩුවක් වෙන්නේ නෑ. සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර එක්කෙනාට දෙන්න එපා කියනවා. ඒ මිනිස්යාගේ නම කියලා කියනවා එයාට නොදී අනික් සේරටම දෙන්න කියලා. අපෙත් මේක නෙමෙයිද තියෙන්නේ? ඔයත්තන්ට සේරටම දෙන්න ඔය ඇත්තෝ අතේ මොකක් හරි තිබ්බොත් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඇත්තෝ ගා. කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා කියන්නේද? කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා එකක් නැත්. ඔවුන්ට කිරුවට වැඩක් නැහැ කියලා එකක් නැත්. දැන් කොහොමද වෛරය නවත්තන්නේ? කෙරුවට වැඩක් නැහැ කියනම කෙනාට තමයි කරන්න වෙන්නේ. ඒ මනුස්සයාට කෙරුවොත් තමයි වෛරය නවතින්නේ. පුරුදු වෙන්න. කවදානම් ආයේ මේ තෙරුවන් වැඩ ඉන්න භූමියක පස්පා ගන්නද? කවදානම් ආයේ මේ මහ පොළොවේ ගැටෙන්නද? මේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න භූමියේ ඉඳන් පින්නතුනේ අදිෂ්ඨාන කරන් හෙට ඉඳන් නම් වෛරක්කාරයෝ තියාගන්න එපා. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්ව කිව්වට ඔය ඇත්තෝ හැදෙන්නේ නැහැ. මොකදයි මේ ජීවිතය හන පළවෙනි බණ. නමුත් ප්‍රගුණ කරන්න මේ අවස්ථාව මගහැර ගන්න එපා. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? කතා කරනවද? කණ්ඩ බයිනවා. ඒ බලු වැඩ කරන්න ඕන තරම් ආත්ම තියෙනවා. මේ පැතිවල නැද්ද උදේට දැක්කම මූණ කටක් බලලා hina වෙන්නේ නැති මිනිස්සු. අතන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මේ පැතිවල තියෙනවද කුලමල ප්‍රශ්න නැහැ. බොහෝ